හරි. අපි ගිය සතියේ පොතේ ව්‍යාපාර පරිසරය කියන කොටස කතා කරා. මොකේද ව්‍යාපාර පරිසරය කියලා අපි කිව්වේ? මතක් කරන්න බලන්න. මොකේද ව්‍යාපාර පරිසරය කියලා කිව්වේ? ව්‍යාපාර පරිසරය කියලා කිව්වේ ව්‍යාපාරයට බලපෑම් කරන සාධක ක්‍රියාත්මක පරිසරය. සාධක ක්‍රියාත්මක පරිසරය. සාධක ක්‍රියාත්මක පරිසරය. ව්‍යාපාරයට බලපෑම් කරන සාධක ක්‍රියාත්මක පරිසරයට තමයි පුතේ අපි ව්‍යාපාර පරිසරය කියලා කිව්වේ. හරි. ඒත් අපි ව්‍යාපාර පරිසරය බෙදුව කොටස් දෙකකට. දැන් නිකමට හිතන්නකෝ මෙන්න මේ කියන ව්‍යාපාරය ගමුකෝ අපි. හරි. මේ කියන ව්‍යාපාරේ මෙන්න මේ කියන ව්‍යාපාරයේ මෙන්න මේ කියන ව්‍යාපාරේ හරි මෙන්න මේ කියන ව්‍යාපාරේ මේ ව්‍යාපාරය තුල ඉන්න කට්ටියක් ඉන්නේ. මේ ව්‍යාපාරේ ඇතුලේ ඉඳගෙන ව්‍යාපාරයට බලපෑම් කරන පිරිසක් ඉන්නේ. ඒ ඇතුලේ ඉන්න කට්ටිය අපි හැඳින්වුවා පුතේ කවුරු කියලාද? මේ ඇතුලේ ඉන්න පිරිස හැඳින්වුවා අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරය. ඇතුලේ ඉන්න කට්ටිය අපි හඳුන්වනවා අභ්‍යන්තර පරිසරය. ඊට පස්සේ පුතේ ඒ වගේම තමයි මේ එළියේ ඉන්නවනේ පිරිසක්. නේද? එළියේ බාහිරින් ඉඳමින් කවුද කියලා අපි බලමුකෝ. කොටිකින් මේ බාහිර ඉඳමින් බලපෑම් කරන කට්ටිය අපි හඳුන්වනවා බාහිර පරිසරය කියලා. ව්‍යාපාරයේ ඇතුලේ ඉන්නවා නම් අභ්‍යන්තර පරිසරය, ව්‍යාපාරයේ එළියෙන් ඉන්නවා නම් බාහිර පරිසරය. ඒතර දැන් අපි බලමු හරි මොනවද මේ අභ්‍යන්තර පරිසරයට අයිති කට්ටිය නැත්නම් කවුද බාහිර පරිසරයට අයිති කට්ටිය? සෙට් එකක් ඉන්නවා අභ්‍යන්තර පරිසරයට අයිති කට්ටිය. අභ්‍යන්තර පරිසරයට අයිති කට්ටිය. තව සෙට් එකක් ඉන්නවා පුතේ බාහිර පරිසරයට අයිති කට්ටිය. බාහිර පරිසරයට අයිති. අපි මේක නිබන්ධනයේ හරි පැහැදිලිව බැලුවා. හරි. අපි ගියොත් එහෙම නිබන්ධනයේට හරි අපි ව්‍යාපාර කටයුතු සහ පරිසරය පිළිබඳව ගිය සතියේ බලමින් හිටියේ ඕනෑම කොහෙද යන්නේ පොඩ්ඩයි බලන්න තුනේ සිංගල්ගේ හරි බලන්න ව්‍යාපාර කටයුතු පරිසරය පිළිබඳව බැලුවා මොනවද ව්‍යාපාර කටයුතු කියන්නේ කියලා බැලුවා ව්‍යාපාර පරිසරයක් කියන්නේ මොකක්ද කියලා බැලුවා ඊළඟට පුතේ අපි ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකකට වර්ග කරා එකක් අභ්‍යන්තර පරිසරය අනිත් එක බාහිර පරිසරය ඊළඟට අභ්‍යන්තර පරිසරයට අයිති කට්ටිය කවුද කියලා බැලුවා නේද අපි කිව්වා අභ්‍යන්තර පරිසරයට අයිති කට්ටිය තමයි මේ ඉන්නේ අයිතිකරුවා කළමනාකරුවා සේවකයා හරි දැන් මට කියන්න බලන්න මේගොල්ලෝ කවුද මේගොල්ලෝ හරි මට එක ළමයෙක් කියන්න කවුද පුතේ අයිතිකාරයා කියන්නේ කවුද අයිතිකාරයා කියන්නේ අයිතිකරු කියන්නේ කවුද කාටද පුතේ අයිතිකාරයා කියන්නේ ඔය දන්නවා අයිතිකාරයා කියන්නේ මෙන්න මේ ව්‍යාපාරයට නේද ප්‍රාග්ධනය යොදවන කෙනා ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදවන කෙනා අපි හඳුන්වනවා කවුද පුතේ අයිතිකාරයා ප්‍රාග්ධනය යොදවන්න ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදවන්න අපි හඳුන්වනවා අයිතිකාරයා කියලා පැහැදිලිනේ ප්‍රාග්ධනය යොදවන්න අපි හඳුන්වනවා අයිතිකාරයා හරි අයිතිකාරී කියලා හඳුන්වනවා පුතේ කළමනාකරු කියන්නේ කවුද කළමනාකරු කියලා කියනවා
මෙන්න මේ ව්‍යාපාරය පිළිබඳව තීරණ ගන්න කෙනා. ව්‍යාපාරය පිළිබඳව තීරණ ගන්න කෙනා අපි හඳුන්වනවා කළමනාකරු කියලා. ව්‍යාපාරය පිළිබඳ තීරණ ගන්න. හරි. සේවකයෝ කියන්නේ කවුද? මේ ගිය සතියේ කතා කරපුවා නැවත මතක් කරගන්නේ ඈ. මෙන්න මේ ව්‍යාපාර ආයතනය පිළිබඳව ව්‍යාපාරේ අරමුණු ඉටු කරගන්න. ව්‍යාපාරේ අරමුණු ඉටු කරගන්න ක්‍රියා කරන කෙනා අපි හඳුන්වනවා කවුරුත් එරද පුතේ සේවකයෝ කියලා. සේවකයෝ කියලා හඳුන්වනවා. ඒතර මෙන්න මේ අය තමයි අපි සාපේක්ෂව ගත්තොත් එහෙම නේද පුතේ? ව්‍යාපාරික අභ්‍යන්තරය කියන්නේ නැත්නම් අභ්‍යන්තර පරිසරයේ ඇල්මැති පාර්ශව කියලා හඳුන්වනවා. හරි. ඊට පස්සේ පුතේ අපි කතා කරා බාහිර පරිසරය ගැන. ඒතර බාහිර පරිසරයේ මෙන්න මේගොල්ලෝ ගැන අපි අඳුනගත්තා. කවුරු ගැනද අපි ගිය සතියේ අඳුනගත්තේ? ගිය සතියේ අපි සැපයුම් කරුවා කියන්නේ කාටද කියලා බැලුවා. නේ? සැපයුම් කරුවා කියන්නේ කාටද බැලුවා. ඊට පස්සේ තරඟ කරුවෝ කියන්නේ කාටද කියලා බැලුවා. නේද? තව ගනුදෙනු කරුවෝ කියන්නේ කාටද කියලා බැලුවා. ඒතර මේ දේවල් බැලුවා. මේ ටික ලියාගත්තා. හරි. අපිට අද තියෙන්නේ මෙන්න මෙතන මේ දේශපාලන පරිසරය කියන කොටස ඉඳලා කතා කරගෙන යන්න. දේශපාලන පරිසරය කියන කොටස ඉඳලා කතා කරගෙන යන්න. හරි. දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මම මේ ගිය සතියේ දේවල් තමයි කිව්වේ. ගිය සතියේ කතා කරපු දේවල් තමයි අදහස් කරේ. අද කොටස පටන් ගන්න කලින් පුතාලට ප්‍රශ්න තියෙනවද කියලා ඉන්න බලන්න. මොනවා හරි ගැටලුවක්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න බලන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවද? හරි. පුතේ අපි දැන් අද මෙතන ඉඳන් කතා කරගෙන යමු. කාට හරි ලැග් වෙන ප්‍රශ්න තියෙනවා නම් කියන්න. හැබැයි අපිට පාලනය කරන්න බෑ. මොකද ඔයාලා දන්නවා අධික වර්ෂාවක් තියෙනවා මේ මොහොතේ. ඒකත් සිග්නල් වලට බලපානවා. අපි නමුත් හරියට කොටස් ටික කරගෙන යමු. හරි. මූලිකවම මම යන්නම් ඉස්සරහට. හරි. බලා ගන්න. දැන් අපි කතා කරන්නේ මේ ව්‍යාපාරේ අභ්‍යන්තරයේ කියන්නේ ඇතුළත ඉඳමින් ව්‍යාපාරයට බලපෑම් කරන පරිසරය අභ්‍යන්තර පරිසරය.
ව්‍යාපාරයේ එළියේ ඉඳමින් ව්‍යාපාරයට බලපෑම් කරන පරිසරය බාහිර පරිසරය කියලා අපි සටහන් කරා, අපි කතා කරා. හරි. දැන් හොඳට අවබෝධ කරගන්න. මූලිකවම ගත්තාම අපි මේ බාහිර පරිසරයේ සාධක කීපයක් කතා කරා. බාහිර පරිසරයේ සාධක කීපයක් කතා කරා. මොනවද සාධක? සාධක මොනවද? එකක් තමයි සැපයුම් කරුවා. තව සෙට් එකක් තමයි ගනුදෙනු කරුවා. තව කතා කරා පුතේ තරඟ කරුවා. මේ සෙට් එක ගැනයි මේ මොහොතේදී කතා කරලා තියෙන්නේ. මෙයාලා ව්‍යාපාරයේ එළියේ ඉඳගෙන ව්‍යාපාරයට බලපෑම් කරනවා කියලා අපි ගත්තා. හරියට නිකන් අපේ නෑදෑයෝ වගේ. නේද? දැන් නෑදෑයෝ බලන්නකෝ. නෑදෑයෝ ඉන්නේ අපේ ගේ ඇතුලේ නෙමෙයි එළියේ. හැබැයි අපේ සමහර වැඩවලට නෑදෑයෝ බලපෑම් කරන්නේ නැද්ද? නේද? ඒ වගේ තමයි මේ එළියේ ඉඳගෙන මෙන්න මේ පාර්ශව පුතේ ව්‍යාපාරයට බලපෑම් කරනවා. ව්‍යාපාරයට බලපෑම් කරනවා. හරි. අපි බලමු මේ පාර්ශවවලට අමතරව මෙන්න මේ පාර්ශවයන්ට අමතරව තවත් ව්‍යාපාරයට බලපෑම් කරන සෙට් එකක් ඉන්නවා. ඒක පුතේ පාර්ශව නෙමෙයි. ඒ කියන්නේ මේ පුද්ගලයෝ මත ගොඩනැගිච්ච ඒවා නෙමෙයි. මේවා විවිධ පරිසර සාධක. මේවා විවිධ පරිසර සාධක. එකක් තමයි දේශපාලනික පරිසර. දේශපාලනික පරිසර. දේශපාලනික පරිසර. දැන් දේශපාලනික පරිසරය ව්‍යාපාරවලට බලපෑම් කරනවා. දැන් මෙහෙම හිතමුකෝ. හරි. මෙහෙම හිතමු. හිතන්නකෝ පුතේ මේ තියෙන්නේ ව්‍යාපාරයක් කියලා. මේ තියෙන්නේ ව්‍යාපාරයක් කියලා හිතමු. හරි. මේ තියෙන්නේ ව්‍යාපාරය. අපි ගමු දේශපාලන පරිසරය. දේශපාලන පරිසරය. මෙන්න මේ දේශපාලන පරිසරය මෙන්න මේ ව්‍යාපාර ආයතනයට බලපෑම් කරනවා. දේශපාලන පරිසරය තියෙන්නේ ව්‍යාපාර ආයතනයේ ඇතුළත පිටතද? මට ඒක කියන්න. දේශපාලන පරිසරයේ තියෙන්නේ ව්‍යාපාර ආයතනයේ ඇතුළේද පිටතද? ව්‍යාපාර ආයතනයේ ඇතුළේද පිටතද? ඒක කියන්න බලන්න. දේශපාලන පරිසරයේ තියෙන්නේ ව්‍යාපාර ආයතනයේ ඇතුළේද පිටතද? ඇතුළේද පිටතද? කො කියන්න බලන්න පුතේ. දේශපාලන පරිසරයේ තියෙන්නේ ව්‍යාපාරයේ ඇතුළේද පිටතද? දේශපාලන පරිසරයේ තියෙන ව්‍යාපාරයේ ඇතුළේද පිටතද? ඒක කියන්න බලන්න. ව්‍යාපාරයේ ඇතුළේද පිටතද? මට ඒක කියන්න බලන්න කට්ටියම. දේශපාලන පරිසරයේ තියෙන ව්‍යාපාරයේ ඇතුළේද පිටතද? පිටත. නු එළියේ. එළින්ද දේශපාලන පරිසරයේ අයිති වෙන්න පුතේ මොන පරිසරයටද? බාහිරද අභ්‍යන්තරද? දැන් දේශපාලන පරිසරයේ තියෙන ව්‍යාපාරයෙන් එළියේ එින්ද දේශපාලන පරිසරයේ අයිති වෙන්නේ අභ්‍යන්තර පරිසරයටද බාහිර පරිසරයටද? අභ්‍යන්තර පරිසරයටද බාහිර පරිසරයටද? කො කියන්න. කො ඉන්න ළමයි ඔක්කොම කතා කරන්නේ. බාහිරවේ වගේ ඉන්නවා. නිින්ද ගිහිල්ලාද? රෑ නිින්දට. වැස්සට. බාහිර පරිසරය නේද පුතේ? බාහිර පරිසරය. දැන් අහගන්නකෝ. පුතාලා දේශපාලන පරිසරය කියන්නේ මොකද්ද? දැන් දේශපාලනය කියන්නේ දේශයක් පාලනය කරන. රට පාලනය කරන එකනේ. අපේ රට පාලනය කරන්නේ කවුද?
කියන්න බලන්න අපේ රට පාලනය කරන්නේ කවුද? නේ? අපේ රට පාලනය කරන්නේ කවුද? කවුද අපේ රට පාලනය කරන්නේ? අපි දන්නවා අපේ රට පාලනය කරනවා ආණ්ඩුව. ආණ්ඩුව. නේද? ආණ්ඩුව අපේ රට පාලනය කරනවා. හරි. තව කවුද? අධිකරණය. අධිකරණය. ඔන්න ඔය කියන තන්ත්‍ර කීපය අපි ඒකට ලොකුවට කියනවා විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියලා. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියලා. එච්චර ලොකුවට පුතාලට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාලා තාම පොඩිනේ. පුතේ ආණ්ඩුව තමයි නැත්නම් මේ අධිකරණ පද්ධතියත් එක්ක මේ රට පාලනය කරගෙන යන්නේ. ඒතර මේ ආණ්ඩුව ගන්නවා පුතේ විවිධ තීරණ. ආණ්ඩුව ගන්නවා විවිධ තීරණ. ඒ ආණ්ඩුව ගන්න තීරණ මෙන්න මේ ව්‍යාපාරවලට බලපෑම් කරනවා. ආණ්ඩුව ගන්න විවිධ තීරණ ව්‍යාපාරවලට බලපෑම් කරනවා. අය බලමු කොහොමද ව්‍යාපාරවලට ආණ්ඩුව ගන්න තීරණ බලපෑම් කරන්නේ? කොහොමද ව්‍යාපාරවලට ආණ්ඩුව ගන්න තීරණ බලපෑම් කරන්නේ? කොහොමද ව්‍යාපාරවලට ආණ්ඩුව ගන්න තීරණ බලපෑම්? හරි. දැන් හිතන්නකෝ මෙහෙම උදාහරණයක්. හරි. දැන් හිතන්න මේ ව්‍යාපාරේ පුතේ කිරිපිටි ගෙන්නන ව්‍යාපාරයක් කියලා. පිට රටින් කිරිපිටි ගෙන්නනවා. පිට රටින් නිව්සීලන්ත වලින් කිරිපිටි ගෙන්නනවා. නේද? නිව්සීලන්ත වලින් කිරිපිටි ගෙන්නන ව්‍යාපාරයක් මේ තියෙන්නේ. හරි. දැන් හිතන්න ලංකාවට පිට රටින් කිරිපිටි ගෙන්නද්දී ආණ්ඩුව ගහනවා බද්දක්. දේශපාලන පරිසරය තීරණය කරලා බද්දක් ගන්නවා. එතකොට කලින් කිරිපිටි වල මිල රුපියල් 400යි නම් දැන් හිතන්නකෝ 50ක බද්දක් ගෙවුවා කියලා. ටැක්ස් එක ගහනවා. දැන් පුතේ කිරිපිටි කීයද? 450යි. මෙන්න මේ 450 උනේ ව්‍යාපාරයේ ප්‍රශ්නයක්වත් මේ ව්‍යාපාරයේ තීරණයක් නිසා නෙමෙයි. මේ 50 වැදුනේ ආණ්ඩුව විසින් අය කරන ටැක්ස් එකකින්. ආණ්ඩුවේ ටැක්ස් එක. නේ? ආණ්ඩුවේ ටැක්ස් එකින්ද තමයි මේ 50 වැදුනේ. පුතේ දේශපාලන තීරණයක් මත මෙන්න දේශපාලන තීරණය. මෙන්න මේ දේශපාලන තීරණය මත මොනවා වෙන්න පුළුවන්ද? අපේ ව්‍යාපාරවල තියෙන සම්පත් නැත්නම් ව්‍යාපාරවල දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි කියනවා දේශපාලන පරිසරය ව්‍යාපාරවලට බලපෑම් කරනවා. හින්දා අපි කියනවා දේශපාලන පරිසරය ව්‍යාපාරවලට බලපෑම් කරනවා කියලා කියනවා. හරි. දැන් පුතාලට තේරෙනවද ප්‍රශ්න මොනවාරි තියෙනවද කියලා කියන්න බලන්න. මේ ගැටලුවක් තියෙනවද කියලා කියන්න බලන්න පුතේ. තේරුණාද කියලා කියන්නකො ඉස්සෙල්ලා. නෝට් එක ලියන්න කලින්. පුතේ පැහැදිලිව තේරෙනවද කියලා කියන්න බලන්න මේක. මේ වැස්සත් එක්ක මම ප්‍රශ්න එනවද බලන්න. කිව් එක තේරුණාද කියන්න බලන්න පුතේ. හරි. දේශපාලන පරිසරය කියන එක පැහැදිලිද?
හරි. පුතේ නෝට් එකට ගිහිල්ලා ලියා ගන්න මෙන්න මෙහෙම. හරි. දේශපාලන පරිසරයේ කියන තැන ලියා ගන්න මෙන්න මෙහෙම. ලියන්න. යම් රටක රජය විසින් ගනු ලබන තීරණ රජය විසින් ගනු ලබන තීරණ ව්‍යාපාර කෙරෙහි බලපානු ලබයි. රජය විසින් ගනු ලබන තීරණ ව්‍යාපාර කෙරෙහි බලපානු ලබයි. මෙම තීරණ ඇතුළත් පරිසරය දේශපාලන පරිසරය. දේශපාලන පරිසරයයි. හරි. උදාහරණ දාගන්න. යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති. අපි ලියාගෙන කතා කරමු මොනවද මේක? යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති. ඊළඟට අයවැය ප්‍රතිපත්ති. ඔය ලියාගෙන බලන්න පුතේ උදාහරණ දෙක. දේශපාලන පරිසරය යම් රටක රජය විසින් ගනු ලබන තීරණ ව්‍යාපාර කෙරෙහි බලපානු ලබයි. මෙම තීරණ ඇතුළත් පරිසරය දේශපාලන පරිසරයයි. උදාහරණ ගත්තාම යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති, අයවැය ප්‍රතිපත්ති අපිට ගන්න පුළුවන්. හරි. ප්‍රතිපත්ති. ලියාගත්තද? පුතේ මේ යටිතල පහසුකම් පිළිබඳ ප්‍රතිපත්ති කියන්නේ මොනවද? මොනවාටද යටිතල පහසුකම් කියන්නේ? පුතා යටිතල පහසුකම් කියලා කියන්නේ වරාය. හරි. යටිතල පහසුකම් කියලා කියන්නේ වරාය, ගුවන් තොටුපොළ, හරි, මහා මාර්ග, මෙන්න මේ කොටස් වලට තමයි පුතේ යටිතල පහසුකම්. හරි. එතකොට මේ වගේ දේවල් ඉදි කරන්නේ
ඉදි කරාට පස්සේ බලාගන්නේ ආණ්ඩුව. බැරි වෙලාවත් වරාය ප්‍රශ්නයක් ආවොත් ඒ වරායේ යම් වෙනස් කිරීමක් කරොත් ගුවන් තොටුපොළ වෙනස් කිරීම කරොත් මේවා ආණ්ඩුවේ තීරණ. ඒවා බලපානවද නැද්ද ව්‍යාපාරවලට? අනිවාර්යෙන් බලපානවා. නේ? අනිවාර්යෙන් බලපානවා. දැන් අපි සරල උදාහරණයක් බැලුවොත් අපි දන්නවනේ කටුනායක තමයි ගුවන් තොටුපොළ තියෙන්නේ කියලා. ඒතර කටුනායක ආශිත ව්‍යාපාරයක් තියෙනවා නම් එයාලට ලේසි කටුනායක ගුවන් තොටුපොළ තියෙන එක එයාලගේ භාණ්ඩ විදේශයන් වලට යවන්න. හිතන්නකෝ ආණ්ඩුව තීරණය කරනවා කටුනායක ගුවන් තොටුපොළ වෙන කොහේ හරි ඈතක හම්බන්තොට අරන් යන්න. හම්බන්තොට පැත්තට අරන් යන්න තීරණය කරනවා. ඒතර බැරි වෙලාවත් පුතේ හම්බන්තොට පැත්තට අරන් යන්න තීරණය කළොත් කටුනායක ගුවන් තොටුපොළ මොකද වෙන්නේ? අර කටුනායක ළඟ තියෙන ව්‍යාපාරවලට Tamanගේ භාණ්ඩ විදේශයන් වලට යවන්න ඈතට යන්න වෙනවනේ. අන්න ඒ වගේ තමයි මොකද්ද? ආණ්ඩුව ගන්න සමහර තීරණ කියනවා මේ දේශපාලනික තීරණ බලපානවා මෙන්න මේ ව්‍යාපාර පද්ධතිය. හරි. දැන් මට කියන්න දේශපාලන පරිසරය මේ ආණ්ඩුව ගන්න තීරණ ව්‍යාපාර වලට බලපාන්නේ කොහොමද කියලා තේරුණාද ගැටලු තියනවාද කියලා කියන්න බලන්න. තේරුණාද ගැටලු තියනවාද කියලා කියන්න බලන්න. තේරුණාද ප්‍රශ්න තියනවාද කියලා කියන්න බලන්න. තේරුණාද ගැටලු තියනවාද කියලා කියන්න බලන්න. හරි. තේරුණාද ගැටලු තියනවාද? හරි. අපි යනවා ඊළඟට ඈ. නෛතික පරිසරය. නෛතික පරිසරය. පුතේ නෛතික පරිසරය කියන්නේ මොකේද? නෛතික පරිසරය ගත්තාම මේ දේශපාලන පරිසරය වගේම වටින කොටසක්. එතකොට මේ තියෙන ව්‍යාපාරය කියලා. අපේ ව්‍යාපාරය. හරි. අපි උදාහරණයකට ගමු පුතේ අපේ ව්‍යාපාරය දවාසිත ව්‍යාපාරයක් කියලා. ලී බඩු ව්‍යාපාරයක්. ලී බඩු ව්‍යාපාරයක්. හරි. ලී බඩු ව්‍යාපාරයක්. හොඳ බඩු ලී බඩු. ලී බඩු ව්‍යාපාරය. හරි. දැන් මේ ලී බඩු ව්‍යාපාරයේ පුතේ නීතියෙන් ප්‍රශ්න තියෙනවද? නීතියෙන් ප්‍රශ්න තියෙනවද? ඔව්. දැන් අපි දන්නවා සමහර ලාවට නේද? කොස් ගස්, පොල් ගස් වගේ කපද්දි හිතුණු වෙලාවට කපන්න බෑ. අවසර ගන්න තියෙනවා. ඒ සඳහා නීති පද්ධතියක් තියෙනවා. මේ දේවල් වල අවසරය අපිට අවශ්‍යයි. අන්න ඒක තමයි පුතේ මේ කියන්නේ මොකද්ද? නීතිමය පරිසරය. නීතිමය පරිසරය. ඒතර මේ නීතිමය පරිසරයත් මොකද කරන්නේ පුතේ? නීතිමය පරිසරයත් ව්‍යාපාරවලට බලපෑම් කරනවා. ව්‍යාපාරවලට පුතේ බලපෑම් කරනවා අනිවාර්යයෙන්. ඒතර මේ නීතිය කියලා කියන්නේ නෛතික පරිසරය. එයත් එළියේ ඉඳගෙන කොහේ ඉඳගෙනද? ව්‍යාපාරයෙන් එළියේ ඉඳගෙන බාහිර පරිසරයේ ඇතුළේ ඉඳගෙන බාහිර පරිසරයේ ඇතුළේ ඉඳගෙන ව්‍යාපාරවලට බලපෑම කරනවා. බාහිර පරිසරයේ ඇතුළේ ඉඳගෙන ව්‍යාපාරවලට බලපෑම කරනවා. දැන් යන්නකො ටියුට් එකට පුතේ. කට්ටියම ටියුට් එකට යනවා.
හරි. අපි යමු ටියුට් එකට. නෛතික පරිසරය. හරි. නෛතික පරිසරය. මොකද කියන්නේ පුතේ නෛතික පරිසරය? හරි. පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා දේශීය නිෂ්පාදකයන් හා ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා පරිසරය ආරක්ෂා කිරීම සඳහා සම්මත අනපනත් හා නීති රීති නෛතික පරිසරයට අයත්. එතකොට පාරිභෝගිකයෝ ආරක්ෂා කරන්න, පරිසරය ආරක්ෂා කරන්න, රථවාහන සම්බන්ධයෙන් තියෙන මේ ඕනම නීතියක් අපේ රටට අදාළ වෙන ඕනෑම නීතියක් පුතේ මේ කියන නෛතික පරිසරයට අයිති වෙනවා. මේ කියන නෛතික පරිසරයට අයිති වෙනවා. රජය පනවන මෙම අනපනත්තා නීති රීති ව්‍යාපාරවලට විවිධ බලපෑම් ඇති කරයි. එසේම මෙම නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන, මණ්ඩල, කමිෂන් සභා හා පුද්ගලයෝද රජය විසින් පත් කෙරේ. දැන් උදාහරණ දීලා තියෙනවා මෙතන අපිට අවධානය යොමු කරන්න ඕනේ මේ උදාහරණ ටික. මේ උඩ කියලා තියෙන කතාවේ එච්චර ලොකු වැදගත්කමක් නැහැ. හරි? මෙන්න මේ උදාහරණ ටික බැලුවා නම් හරි මේ මම ළමයි ටික ගහ ගන්න බලන්න මේ උදාහරණ වලට කොටුවක්. උදාහරණ වලට ගහ ගන්න කොටුවක්. උදාහරණ වලට කොටුවක් ගහ ගන්න. ඒතර මේවා පුතේ මේ නීති ව්‍යාපාර වලට බලපෑම් කරනවා. මේවා ව්‍යාපාර වලට බලපෑම් කරනවා. හින්දා අපි කියනවා ව්‍යාපාර වලට නෛතික පරිසරයේ බලපෑමක් තියෙනවා. එකක් තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. හරි. අහගන්නකෝ. ඕකෙන් පොතේ කියවෙනවා සමාගමක් කටයුතු කරන්න ඕනේ කොහොමද? සමාගමක ගිණුම් තියන්න ඕනේ කොහොමද? කොටින්ම කිව්වොත් සමාගමක් පවත්වාගෙන යන්න බලපාන නීතිමය පැත්ත. එතකොට කෙනෙක්ට කැමැති විදිහට සමාගමක් පටන් අරගෙන කරගෙන යන්න බෑ. ඒකට අදාළ වෙන නීති කොටසක් තියෙනවා. නීති පද්ධතියක් තියෙනවා. එහෙනම් මේ රටේ ඕනම කෙනෙක්ට ඒ නීති පද්ධතියට එකඟ වෙන්න වෙනවා. ඒ නීති පද්ධතියට එකඟ වෙන්න වෙනවා. අනිත් එක 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. පුතේ මෙන්න මේ පනතෙන් මොකක්ද කියවෙන්නේ? පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතෙන් මේ පනතෙන් පාරිභෝගිකයාට වෙන්න ඕන අයිතිවාසිකම් කියවෙනවා. දැන් පුතාලා අනිවාර්යෙන් ඕනෑම වෙලාවක පාරිභෝගිකයෙක් වෙනවනේ. කස්ටමර් කෙනෙක්. ඒතර ඔයාලා පුතේ කඩේට ගිහිල්ලා භාණ්ඩයක් හරි සේවාවක් හරි මිලදී ගන්නවා නම් ඒ කඩේට ගිහිල්ලා මිලදී ගන්න භාණ්ඩය හෝ සේවාව මිලදී ගන්න ඔයාට අයිතිවාසිකම් තියෙනවා. ඒවා ආරක්ෂා කරන්න රජයේ බැඳිලා ඉන්නවා මෙන්න මේ වගේ අනපනත් වලින්. ඊළඟට 1954 අංක 14 දරන තාප්පුහා කාර්යාල සේවක පනත. තාප්පුහා කාර්යාල සේවක පනත. ඒතර මෙන්න මේ කියන අනපනත් වලින් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම රටේ නීති රීති හරි ඒවා මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙනවා. හරි? හරි. ඊළඟට කියනවා මෙන්න මෙහෙම මෙවැනි නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා පනවා ඇති තනතුරු සහ ආයතන. එතකොට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න මෙන්න මේ වගේ ආයතන ඉන්නවලු. පුතේ මම මේවා ගැන අර සටහන් එහෙම දෙන්නේ නෑ නේද? ඈ අර ලොකු සටහන් දීලා පාඩම් කරවන්නේ නෑ නේද? ඇයි එහෙම කරවන්නේ නැත්තේ? මේ කොටස් අර අනිවාර්යෙන් අහන්නේ නෑ. ඒ කියන්නේ පන්න මේව අහන්නේ නෑ. මේවා අර බැලුමට තමයි ආන්නේ. දැන් මෙතන වැදගත්ම දේ තමයි නෛතික පරිසරය බාහිර පරිසරයයි තියෙන්නේ.
ඕක තමයි කාරණේ. ඒතර මේ නෛතික පරිසරයේ ඇතුළේ තියෙන දේවල් කියන්නේ මෙන්න මේ කාරණා ඔයාලගෙන් ලොකුවට ඉස්මතු කරන්නේ නැහැ. මේ කාරණා ලොකුවට ඉස්මතු කරන්නේ නැහැ. අපි යමු ඊළඟට. දැන් අපි දන්න මොනවද ආයතන එකක් විතර දීලා දෙන මේ ආයතන ටික. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා. සමාගමක් රෙජිස්ටර් කරන්නේ මෙයා. හරි. මෙතනින් ලියන්න මේ අපි ඉස්සරහින් පොඩ්ඩක් නෝට් එකක් දාගමු මේගොල්ලෝ කවුද කියන එක. මෙයාලා කවුද? නිකන් පොඩි නෝට් එකක් දාගමු ඈ. ලොකු එකක් ඕනේ පොඩි එකක් දාගමු. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා. සමාගම් ලියාපදිංචි. සමාගම් ලියාපදිංචි කටයුතු. සමාගම් ලියාපදිංචි කටයුතු. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. පාරිභෝගික ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන්නේ මේ ආයතන. පාරිභෝගික ආරක්ෂාව. කම්කරු විනිශ්චය සභා. සේවකයන්ගේ ආරක්ෂාව. දැන් ඒක සේවකයන්ගේ ආරක්ෂාවත් බලපාන ව්‍යාපාරයෙන්ද? සේවකයන්ගේ ආරක්ෂාව. මේ සේවකයන්ගේ ආරක්ෂාව බලපාන්නේ නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය. පරිසරය. පරිසරය පිළිබඳව කටයුතු කරන්නේ මෙයාලා. පරිසරය පිළිබඳව ආරක්ෂා කරන්නේ මෙයාලා. පරිසරය ආරක්ෂා කරන්නේ මෙයාලා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් පුතේ දැන් ඔය අපිට ටීවී එකේ පෙන්වන්නේ අර පොලිස් ඇඳුම වගේ ඇඳගත්ත මාමල වගේ කඩවල් වලට ගිහිල්ලා ආහාර පරීක්ෂා කරනවා. ඒගොල්ලෝ තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන්නේ. මෙයාලා පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව ගැන තමයි බලන්නේ. පාරිභෝගික ආරක්ෂාව. ඒතර නිකන් අපිට පොඩි දල අදහසක් ගන්න හැකි මේ ආයතන වලින් මොන වගේ කාර්යයක්ද වෙන්නේ කියලා. හරි ලියා ගන්න බලන්න ඉස්සරහින්. අය ලැබෙනවා බා. හරි. ලියාගත්තද? 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 පුතේ ලියාගත්තද කියලා කියන්න බලන්න. ලියාගත්තද කියලා කියන්න බලන්න. ලියාගත්තද කියලා කියන්න බලන්න. ලියාගත්තද පුතේ? හරි. ලියාගත්තද? ඒතර මෙන්න මේ ආයතන මෙන්න මේ කියන දේවල් මගින් අනිවාර්යයෙන්ම ව්‍යාපාරවලට බලපෑමක් කරනවා. ව්‍යාපාරවලට බලපෑමක්. හරි. ලියාගත්තද කියලා කියන්න බලන්න පුතේ. ලියාගත්තද? ඈන උත්තර දුන්නත් ළමයි නම් උත්තර දෙන්නේ.
තම ලියා ගන්නවද ලියා ගත්තද? දා ගියාම බා. හරි. ලියා ගත්තද? හරි අපි යමු ඉස්සරහට. පුතේ ඔය අපි කතා කරේ හරි අපි ඔය කතා කරේ පුතේ මොකද්ද? අපි ඔය කතා කරේ මොන පරිසරයේද? අපි ගත්තොත් එහෙම මේ නෛතික පරිසරය මොන වගේද අපේ ව්‍යාපාර වලට බලපෑමක් කරන්නේ කියලා. අපි දැන් බලමු තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. හරි. අපි දැන් චුට්ටක් ගිහිල්ලා ආයෙ මතක් කරගමු අපි කලින් කතා කරපු පරිසර පද්ධති දෙක. අපි කලින්ම කතා කරා පුතේ මොන පරිසරයේද? දේශපාලන පරිසරය. දේශපාලන පරිසරයේ තීරණ ගන්නේවා මේ දේශපාලනයේ දේවල් ව්‍යාපාර වලට බලපානවා. ඊළඟට කතා කරා පුතේ නීතිය. නෛතික පරිසරය. නීතියක් දැම්මොත් අලුත් නීතියක් නේද? ඒ වගේ දේවල් ව්‍යාපාර වලට බලපානවා. දැන් අපි කතා කරන්න යන්නේ පුතේ හොඳට තේරෙන කොටසක්. උඩට අහගන්න. දැන් අපි බලමු මේ ව්‍යාපාර. අපි ගමු පුතේ පන්තියක් ටියුෂන් ක්ලාස් එකක් ගමු. ටියුෂන් ක්ලාස් එකක් ගමු. හරි. මම මේ කියන දේවල් එහෙමද කියලා අම්මලාගෙන් අහලා බලන්නකෝ. ඔයාලගේ අම්මලාගෙන් අහලා බලන්නකෝ. පුතේ ඉස්සර අම්මලා ඉස්කෝලේ යන කාලේ අම්මලාගේ සීයලා අපි සීයලා ගත්තොත් සීයලා ඉස්කෝලේ යන කාලේ ගල් ලෑල්ලේ තමයි ලිව්වේ. ගල් ලෑල්ල වගේ එකක් තමයි මේගොල්ලෝ අධ්‍යාපනයට පාවිච්චි කරේ. ඒ කාලේ ටියුෂන් ඒවා තිබුණේ නැහැ. පසු කාලීනව ඔයාලගේ අම්මලාගේ කාලේ වෙද්දි ටියුෂන් කියන්නේ මේ උපකාරක පන්ති කියන එක ටික ටික එනවා. ඇවිල්ලා පුතේ පොල්ලතු මඩුවල පොල්ලතු සෙවිලි කර අපි ගමුකෝ පොල්ලතු මේ ගොඩනැගිලි කියන්නත් බෑනේ බං ඒවට නේද? මේ පොල්ලතු මඩු කියලා ගමුනේ. ඔන්න ඔය වගේ මඩුවල කළු ලෑල්ලේ තමා පුතේ මුලින්ම ඔය කියන ටියුෂන් පන්ති පටන් ගන්න. අලා අම්මලා කියයි. මට මතකයි. මලා පොඩි කාලේ හරි ඔය වගේ කාලවල. ඊට පස්සේ ඔන්න කැවිලා ටික ටික පුතේ ගොඩනැගිලි බිහි වෙලා ගොඩනැගිලි වල කළු ලෑල්ල පාවිච්චි කරා. තව ග්‍රීන් බෝඩ් එක ආවා. අපි කියන්නේ කොළ පාට බෝඩ් එක. ඔයා ඊට පස්සේ පුතේ ආය ගොඩනැගිලි ඇවිල්ලා ඔය ගොඩනැගිලි රත් වෙනවට ෆෑන් හයි කරලා ඊට පස්සේ වයිට් බෝඩ් කියන සංකල්පය ආවා. මුණු කොහෙවත් ඈත නොයන්න වයිට් බෝඩ් කියන සංකල්පය ආවා. දැන් පුතේ ගොඩනැගිලි තියෙනවා. ගොඩක් පන්ති කාමර AC කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ස්මාර්ට් බෝඩ් මේ අපි පන්ති කරන ස්මාර්ට් බෝඩ් ස්මාර්ට් රූම් ඒ කියන්නේ තාක්ෂණය දැන් පාවිච්චි කරනවා. ඒතකොට දැන් අපි ඉන්නේ මෙන්න මේ වගේ කාල වකවානුව. ඒතකොට මෙන්න මේ කාල වකවානුව පුතේ ඇති උනේ මේ කාල වකවානුව ඇති උනේ නිකම්ම නෙමෙයි. මෙන්න මේ කියන කාලේ පහු කරගෙන ඇවිල්ලා තමයි මේ අපි ඉන්න කාලයට ආවේ. පුතේ මෙතනදී දියුණු වෙලා තියෙන්නේ මොකක්ද?
මේ පල්ලහැට එන්න වර්ධනය වෙලා දියුණු වෙලා තියෙන්නේ තාක්ෂණ. හා නැද්ද? තාක්ෂණය අලුත් වුණා. නේ? අලුත් ගොඩ නැගිලි බිහි වුණා. නේද? ඒතර මේ තාක්ෂණය වර්ධනය වෙච්ච හැටි දැන් කොහොමද ටියුෂන් ක්ලාස් වලට බලපාලා තියෙන්නේ? ගල් ලෑල්ල ඉඳලා ආව පාර කොහොමද? එහෙනම් පුතේ මේ තාක්ෂණයේ දියුණුව, තාක්ෂණයේ වර්ධනය අනිවාර්යෙන්ම ව්‍යාපාරවලට බලපානවා. මේ තාක්ෂණයේ දියුණුව, මේ තාක්ෂණයේ වර්ධනය අනිවාර්යෙන්ම මොනවට බලපානවද? ව්‍යාපාරවලට බලපානවා. ඒකේ දෙකක් නැහැ. ඒකේ දෙකක් නැහැ. ඒක පුතේ ව්‍යාපාරවලට බලපානවා. මේ ව්‍යාපාරවලට බලපාන මේ තාක්ෂණය අපි බාහිර පරිසරයට අයිති කියලායි සලකන්නේ. මෙයා අයිති වෙන්නේ මොන පරිසරයටද පුතේ? බාහිර පරිසරයට අයිති කියලායි සලකන්නේ. මෙයා බාහිර පරිසරයට තමයි අයිති කියලා සලකන්නේ. බාහිර පරිසරයට. හරි. එහෙනම් දැන් අපි ඔය බැලුවේ පන්ති වලට. පන්තියකට කොහොමද තාක්ෂණය බලපාන්නේ? දැන් හිතන්නකෝ මයි පුතාලා මේ උදාහරණයට එන්නකෝ. හරි. ඉතින් මේ කඩවල් වල බඩු කිරන්න ගන්නෙ මොකක්ද? අපි අර ඔහම නේ දෙපැත්ත වැනි වැනි තියෙන්නේ මොකද්ද? හා කියන්නේ. කඩේක සිල්ලර බඩු කඩේක වගේ. බඩු කිරන්න මොකද්ද ගන්න? මොකද්ද ගන්න? කියන්න බලන්න. කඩේක බඩු කිරන්න මොකද්ද පුතේ ගන්නෙ? තරාදියක්නේ. දැන් පුතාලා තරාදියක් ළඟදී දැක්කද? හොඳට කල්පනා කරලා බලන්න. තරාදියක් ළඟදී දැක්කද? කෙනෙක් කියන්නේ අපේ කඩේ අපේ ගමේ කඩේ තරාදි තියෙනවා තාම. තරාදි දැක්කද? පුතේ. තරාදි දැක්ක කෙනෙක් ඉන්නවද? ඔබානත් උස්සන්. ගමේ එකේ තියෙනවා. නියමයි. දැන් පුතේ තරාදි අඩුයි නේද හැබැයි? දැන් තියෙන්නේ අර ඉලෙක්ට්‍රොනික තරාදියක් නේද? බාණ්ඩ තිබ්බට පස්සේ අර පොළ පාටින් වැටෙන්නේ කීයද කියලා. වනේ ගොඩක් තැන් වල තියෙන්නේ. අර කිරණ තරාදි අඩුයි නේද? නේ? දැන් තියෙන්නේ බාණ්ඩ දැම්මට පස්සේ එහෙම එකක් නේ. මොකක්ද? තාක්ෂණීය දියුණුව. තාක්ෂණීය දියුණුව. ව්‍යාපාරවලට බලපාලා තියෙනවා. දැන් බඩු කිරන්නේ අර ඉලෙක්ට්‍රොනික තරාදි. තාක්ෂණ. දැන් ඉස්සර ඔයාලා දැකලා තියෙනවද මේ ඔය පරණ ෆිල්ම් වලක් තියෙනවා මාළුකාරයෝ මාළු අරන් යන හැටි. අම්මලා යහන් අම්මලා කියයි. පුතාලා දැකලා තියෙනවද මාළුකාරයෝ මාළු අරන් යනවා? කොහොමද මාළුකාරයෝ මාළු අරන් ගියේ ඉස්සර? අර ලොකු ලීයක දෙපැත්තේ යට ගහලා කරේ තියාගෙන නේද? කද බැඳගෙන නියමයි. අර කද බැඳගෙන යනවා කියන්නේ පුතේ ලීයක ලොකු ලීයක අපි දැකලත් නැහැ. ලොකු ලීයක දෙපැත්තේ අර නිකන් තරාදියක් වගේ ඒ වගේ එකක් හදාගෙන ඒකට මාළු දාගෙන කරේ තියාගෙන යනවා. දැන් බලන්න පුතාලේ දැකලා තියෙන කට්ටියත් උස්සන්නේ එක බැඳන් යනවා. මාළු ගමේ ඉන්නවනේ මාළු. එහෙම අත උස්සන්න බලන්න. ඒක බැඳන් යන කට්ටිය දැකලා තියෙන කට්ටිය කියන්නේ මං ෆිල්ම් වල නෙමෙයි. ෆිල්ම් වලදී අපි දකින්නේ. මාත් බුදුමාට පස්සේ එකක් නම් දැකලා නැහැ. දැකලා තියෙන කට්ටිය ඉන්නවනේ. හැබැයි දැකලා තියෙන්නේ මං සමහරලාවට සමහර ඔය මුහුදු වාසිතව ගම්වල නම් ඇති. හැබැයි ඇතුළට වෙන්න ගම්වල දැන් නම් අපි දකින්නේ නැහැ. නේද? ඒකෝදේ අපි ඉපදුන කාලේ. අපි පොඩි කාලේ ගියේ බයික් එක. මාළු ගියාගෙන යනවා බයික් එක. නේ? දැන් නම් ඩීවෝ බට්ටත් යනවා. නේද? මොකද්ද පුතේ උනේ? අර කරේ තියාගෙන යන්නේකනා මාළු බයික් එකේ තියාගෙන ගියා. ඉතින් කලින් බයිසිකලේ තිබ්බ. බයිසිකලේ තියාගෙන ගියා, බයික් එකේ තියාගෙන ගියා. දැන් ලොරි වල යනවා. මේ මොකද්ද දියුණු වෙන්නේ? තාක්ෂණ. පන්ති වල ගත්තේ උදාහරණ වල අම්මලාගෙන් අහන්න. අම්මලාගේ කාලේ නැත්නම් ලොකු අයියලා ඉන්නන ලොකු අයියලාගේ කාලේ ඔන්ලයින් ක්ලාස් තිබ්බද කියලා තිබ්බේ නැහැ. ඔයාලා පොඩි කාලේ කොරෝනා වල දිනුවත් එක තමයි ඔන්ලයින් කියන කාලේ. ගොඩක්
ප්‍රමිති තාක්ෂණය දියුණු. එහෙනම් තාක්ෂණය ව්‍යාපාර වලට බලපානවද නැද්ද? උත්තර දෙන්න. තාක්ෂණය ව්‍යාපාර වලට බලපානවද නැද්ද? ඈ? තාක්ෂණය ව්‍යාපාර වලට බලපානවද නැද්ද? මයික් ඔන් කරලා උත්තර දෙන්න. හරි ඒක කියන්න. බලපානවා. තාක්ෂණයේ අයිති මොන පරිසරයටද? මේක ව්‍යාපාරයෙන් එළිය තියෙන එකක් නිසා පුතේ මෙයා අයිති බාහිර පරිසරයට. හරි අපි යමු ටියුට් එකට. මෙයා අයිති බාහිර පරිසරය. තාක්ෂණික පරිසරය. පුතේ තාක්ෂණික පරිසරය යටතේ ලියා ගන්න මෙන්න මෙහෙම. ලෝකයේ දියුණුවත් සමග ලෝකයේ සිදු වූ දියුණුවත් සමග සිදු වූ දියුණුවත් සමග තාක්ෂණික වශයෙන් ඉතා ඉහළ වර්ධනය අත්පත් කර ගැනීමට වර්තමාන ලෝකය සමත් වූ අතර තාක්ෂණයේ දියුණුව ව්‍යාපාර කෙරෙහි තාක්ෂණයේ දියුණුව ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන ලදී. තාක්ෂණයේ දියුණුව ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන ලදී. හරි. ලියා ගන්න. ලෝකයේ සිදු වූ දියුණුවත් සමග තාක්ෂණික වශයෙන් ඉතා ඉහළ වර්ධනයක් අත්පත් කර ගැනීමට වර්තමාන ලෝකයේ සමත් වූ අතර තාක්ෂණයේ දියුණුව ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන ලදී. තාක්ෂණයේ දියුණුව ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන ලදී. ලියවනේ ලියාගත්තද කියලා කියන්න බලන්න. සර් මේ පාඩම අද ඉවර කරනවද කියලා අහලා තියෙනවා. මේ අදම ඉවර කරන්න අදහසක් කියන්නේ කොහොමත් තව ටිකයි තියෙන්නේ. නමුත් අදම ඉවර කරන්න පුළුවන් වෙයිද කියන එක නම් කියන්න අමාරුයි පුතා. අපි ප්ලෑන් කරලා තියෙන තත්ත්වය අනුව අද ඉවර විය යුතුයි. අපි ඊළඟ සතියේ ඉඳන් තුන්වෙනි පාඩම පටන් ගන්න ඉන්නේ. හැබැයි අර තව දන්නවා මේ වේගින් කරන්නේ නැහැ. අපිට මේ තව දවසක් ගියාට ප්‍රශ්නයක් නැහැ. කාලේ කිසි ගැටලුවක් නැහැ. අපි ළමයාට තේරෙන්නේ හිමීට යද්දි සමහරට අදම අපිට අවසන් කරන්න බැරි වෙයි. හැබැයි අපිට එතකොට ඉතුරු වෙන්නේ චූටි කොටසක් විතරයි. අපි උත්සාහ කරන්නේ අදම අවසන් කරන්න. ඔයාලට වේගෙ වැඩිද? ඒවත් කියන්න. ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන් සහ මේ තේරෙනවද ප්‍රශ්නත් කියන්න. ගැටලු තියෙනවා නම් පුතාලා
අනිවාර්යෙන් ඒවා ඉදිරිපත් කළ යුතුමයි. හරි. මෙතෙක් පාඩම තේරුණාද කොහොමද කියලා කියන්න බලන්න. හරි. පාඩම තේරෙනවද කොහොමද කියලා කියන්න බලන්න පුතේ. හරි. මෙතෙක් තේරුණාද කියලා කට්ටියම කියන්න පුතේ. මෙතෙක් තේරුණාද කියලා කට්ටියම කියන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කියන්න මෙතෙක් කරපු කොටස් වල. හරි. හරි. අපි යමු පුතේ ඊළඟ කොටසට. දැන් කොහොමද බාන්න මේ අපි ටිකක් කතා කරොත් තුන්වෙනි පාඩම පටන් ගත්ත ඉස්කෝලේ ළමයි ඉන්නවද බලන්න. තුන්වෙනි පාඩම පටන් ගත්ත ඉස්කෝලේ ළමයි ඉන්නවද බලන්න. අත උස්සන්න බලන්න තුන්වෙනි පාඩම පටන් ගත්ත ඉස්කෝලේ ළමයි. දෙවෙනි පාඩම කරගෙන ගිය ඉස්කෝලේ ළමයි. තාම ඉස්කෝලේ දෙවෙනි පාඩමේ ඉන්න ළමයි. තාම ඉස්කෝලේ දෙවෙනි පාඩමේ ඉන්න ළමයි. තාම පළවෙනි පාඩමේ ඉන්න ළමයි අත උස්සන්න බලන්න. තාම ඉස්කෝලේ පළවෙනි පාඩමේ ඉන්න ළමයි. දෙවෙනි පාඩමේ. හරි. පොතේ බලන්න ආයෙ මං අහනවා. දැන් මට ප්‍රයිවට් හරි කියන්න. මම කියන කිසි දෙයක් කියන එකක් තේරෙන්නේ නැති පැටහීමක් නැති ළමයෙක් ඉන්නවද? ළමයෙක් ඉන්නවනම් කියන්නේ යාළුවා මේ මාසික ගෙවීම් කරලා තිබුණා නම් අපි ඒවා පව රිටර්න් කරන්න පුළුවන්. මොකද ඔයාලට තීරණ තැනකට යන්න එපේ. ප්‍රශ්නයක් තියනවාද මෙතෙක් කරපු ඒ වගේ. අංශ දාල සටහන් අන්දවලා ඉතිේවල් ඔලුවට ධම්මවලා තියෙනවා ඔයාලගේ. මේ සමහර තියේදී කාරණා මම කතා කරගෙන අර ඔයාලට කියන මේක පුතේ ඉච්චර වැදගත් නැහැ. මේවා ඉන්නේ නැහැ කියනවා අපි ඉක්මනින් කතා කරමින් ඉස්සරහට යනවා. අවශ්‍ය කාරණා ඉක්මනින් මේ පාඩම් කරගෙන තමයි ඉස්සරහට යන්නේ. හරි. බලන්න කියන්නේ එහෙම කවුරු හරි ඉන්නවද? නැත්නම් තේරෙනවද කියන එක අන්තිමව තමයි. නියමයි. හරි.
අපි යමු ඊළඟ කොටසට. හරි. තාක්ෂණික වෙනස් වීම නිසා ව්‍යාපාරවල සිදු වූ වෙනස්කම් වලට නිදසුන් කිහිපයක් පහත දැක්කේ. දැන් මම අපි කතා කරානේ පුතේ මේ වෙනකම් ලෝකේ පටන් ගත්ත දවසේ ඉඳලා මට මතක ළමේ කියන්න බලන්න කාර්මී ගන්න ටිකක් හරිද අහන්න ගිය ප්‍රශ්නෙට උත්තරේ යම් ටිකක් ගන්න ආහාර දැන් හරි කියන්න තාක්ෂණය කියන එක ලෝකේ පෙරලිකාර උනේ මොන විප්ලවයෙන් පස්සේද මේ තාක්ෂණය කියන එක ලෝකේ පෙරලිකාර දෙයක් උනේ මොන විප්ලවයෙන් පස්සේද කියන්න බලන්න තාක්ෂණය කියන එක නියමයි කාර්මික විප්ලවයෙන් පස්සේ තමයි පුතේ මේ තාක්ෂණය කියන එක ලෝකේ පෙරලිකාරී දෙයක් උනේ තාක්ෂණික විප්ලවයෙන් නේද? ඒතර මෙන්න මේ තාක්ෂණික වෙනස් වීම නිසා ව්‍යාපාරවල සිදු වූ නැත්නම් වෙනස්කම් වලට නිදසුන් කිහිපයක් පහත තියෙනවලු. එක උදාහරණයක් තමයි අතීතයේදී ඊතා සරල අත්‍යන්ත්‍ර කිහිපයක් යොදාගෙන රෙදි නිෂ්පාදනය කළද වර්තමානයේ අති නවීන යන්ත්‍ර සූත්‍ර පරිගණක තාක්ෂණය ආදී යොදාගෙන කෙටි කාලයකින් ගුණාත්මක අඩු පිරිවැයකින් රෙදි නිෂ්පාදනය දැන් ඉස්සර අම්මලාගෙන් අහන්න කොහොමද රෙදි මැහුවේ ගොඩක් වෙලාවට අර අතින් කරක මහනවා නේ දැන් උදාහරණ මතකද මේ විජය රජුරුව ලංකාවට එද්දි කුවේණි මොකද කර හිටියේ බල්ලෙක් නවනවද මොකද කර හිටියේ විජය රජුරුව ලංකාවට එද්දි කුවේණි මොකද කර හිටියේ කුවේණි මොකද කර හිටියේ දන්නේ විජය රජුරුව දන්නද විජය කපු කටමින් නේ ඒ කියන්නේ මේ ඇඳුම් නිෂ්පාදනයට අදාළ දෙයක් නේ ඒතර මේ කුවේණි ඇඳුම් කටපු විදිහටද දැන් අපේ ගාමන්ට් වල ඒ ඉන්න අක්කලා නංගිලා ටික මහන්නේ නේ ඒතකොට අපේ සමාජිකාවෝ මේ නගලුන් සමාජිකාවෝ ඇඳුම් මහන්නේ අර කුවේණි කපු කටමින් හිටු මොකද්ද හරියද කුවේණි කපු කටමින් ඒක මොකද්ද ඒ විදිහටද මහන්නේ නෑ වෙනස් ඉස්සර වාගේ ආච්චිලා සීයලා මහන්න නැති පුතේ රවුම කරකෝ නේද කකුලෙන් පාගේ මැෂින් එක. දැන් ඒව නැහැ. දැන් අලුත් මැෂින් ඇවිල්ලා තියෙන දේ තාක්ෂණයේ දියුණුව බලන්න ව්‍යාපාරවල බලපාන හැටි. අතීතයේදී භාවිත කළ සාමාන්‍ය තැපෑල වෙනුවට දුරකථන විද්‍යුත් තැපැල් ව්‍යාපාර විසින් භාවිත කිරීම. දැන් සමහර ළමයින්ගේ විශේෂයෙන්ම තාත්තලා හැම ඇති දුර වැඩ කරන විදේශගත වෙලාවේ ඇති දුර කොහේ හරි වැඩ කරන කට්ටිය ඇති නේ ඉස්සර අහලා බලන්න ඔයාලගේ ආච්චිලාගෙන් කීයලාගෙන් අම්මලා තාත්තලා පොඩි කාලේ නේද දැන් අපි මේ પરම්පරා දෙකක් නේ පුතේ මම එක හැම වෙලෙම යාළුවෙන් අහලා බලන්න කියන්නේ. ඒත් ඔයාලා මේවා දැක්කලා නැහැ සමහර කට්ටිය සමහර අහලත් නැහැ. ඔය ආච්චිලා සීයලාගේ සහෝදරයෙක් හරි කවුරු හරි ඈත වැඩ කරා නම් එයා ලියුමක් එවනකන් ඉන්න ඕනේ. ලියුම් කඩ 10ක් ලැබෙනකන් ඉන්න ඕනේ යාගේ. එයාගේ විස්තර, එයාගේ ප්‍රශ්න, එයා කරන දේවල් ඔක්කොම ලියුමක තමයි එවන්නේ. හැබැයි දැන් එහෙම නැහැනේ. දැන් දුර ඉන්න කෙනෙක් නෑදෑ කෙනෙක් කෝල් එකක් කරන් තමයි දේවල් කියන්නේ. පුතේ sannivedanaya දියුණු වෙන හැටි. අතීතයේදී ව්‍යාපාරිකයන් සිය වෙළඳ දැන්වීම හෝ වෙනත් දැන්වීම් තම තැපැල් ලිපිනය සමග ඉදිරිපත් කළද වර්තමානයේ දුරකථනාංකය විද්‍යුත් තැපැල් ලිපිනය ආදී ඉදිරිපත් කරමින් වැඩි විස්තර සඳහා
ඔවුන්ගේ විබ්බඩවියට පිවිසෙන ලෙස දන්නවා. දැන් ගොඩක් වෙලාවට පුතේ ඉස්සර කවුරු හරි ව්‍යාපාරයක් පත්තරේ නැත්තම් පුවත්පතක බිලෙන දැන්වීමක් දානකොට පවා එයාලා දැම්මේ එයාලගේ ලිපිනේ. හැබැයි දැන් ව්‍යාපාර දාන්නේ දුරකථන අංකය විද්‍යුත් තැපැල් කියන්නේ. විද්‍යුත් තැපැල් ලිපිනේ කියන්නේ මොකද පුතේ? ඊමේල් ඇඩ්‍රස් එක. ඊමේල් ඇඩ්‍රස් එක. මෙන්න මේ කියන දේවල් තමයි යාලා දාන්නේ. හේතුව තාක්ෂණයේ දියුණුව. හරි. දැන් අපි ඔය කතා කරේ තාක්ෂණික පරිසරයේ දියුණුව. අපි ඊළඟට කතා කරන්න යනවා ආර්ථික පරිසරයේ දියුණුව. ආර්ථික පරිසරයේ දියුණුව. දැන් කියන්න බලන්න තාක්ෂණික පරිසරයේ දියුණුව තේරුණාද? තාක්ෂණික පරිසරයේ දියුණුව තේරුණාද? තාක්ෂණික පරිසරයේ දියුණුව තේරුණාද? හරි. ආර්ථිකය ආර්ථිකය දැන් කොහොමද පුතේ මේ ආර්ථික පරිසරය බලපාන්නේ? නේද? ආර්ථික පරිසරය. දැන් අපි බලමු මේ ව්‍යාපාරවලට කොහොමද රටේ ආර්ථික පරිසරය බලපාන්නේ කියන්නේ. ව්‍යාපාරවලට කොහොමද රටේ ආර්ථික පරිසරය බලපාන්නේ කියලා බලමු. ආර්ථික පරිසරය ව්‍යාපාරවලට බලපාන්නේ කොහොමද? ඒතර ආර්ථික පරිසරය කියන්නේ පුතේ මේ ව්‍යාපාරයෙන් බාහිරව තියෙන දේ. ඒතර මේක අයිති වෙන්නේ බාහිර පරිසරය. මේක අයිති වෙන්නේ බාහිර පරිසරය. හරි. මේක අයිති වෙන්නේ බාහිර පරිසරය. දැන් ආර්ථික පරිසරය ගත්තාම ආර්ථික පරිසරය තුල හරි මොකක්ද ආර්ථික පරිසරය කියලා කියන්නේ? දැන් මෙහෙම හිතමුකෝ. හරි. දැන් ගෙදර ආර්ථිකය ඔයාලට බලපානවනේ. සමහර දවස් තියෙනවා ගෙදර ගොඩක් වෙලාවට ඉතින් සල්ලි නැහැ. නේද කියන්නේ? හැම වෙලේම සල්ලි තියෙන නැති මිනිස්සු ඉන්නවනේ. දැන් සාමාන්‍යයෙන් අම්මයි තාත්තයි ජොබ් කරනවා වගේ නම් පුතේ නේද? සාමාන්‍යයෙන් පඩි ලැබෙන්න හිතන්නකෝ වැටුප 10 වෙනිදා කියලා. නේ? 10 වෙනිදා තමයි පඩි හම්බෙන්නේ. ප්‍රමාණය 6 7 8 ආනේ 5 4 වගේ කාලා නේද? සාමාන්‍යයෙන් ගෙදර අර කෑෂ් අපි කියන්නේ මේ මුදල් නෝට්ටු මෙහෙම වශයෙන් නැහැ. පත්කම් තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. හැබැයි අර සල්ලි නෑ. ඇයි? 10 වෙනිදා වෙනකන් මේ ඔයාලට වියදම් කරලා මේ මිනිස්සුන්ට සමහරලාට සල්ලි නෑ. ඉතින් සමහරලාට රැට මොනවා හරි කන්න කොත්තුවක් හරි ලියුවොත් එහෙම ආපඩි ගත්තට පස්සේ අරන් දෙන්නම් කියලා කියනවා. නේ? එහෙම තියෙනවා. සමහරලාට ඔයාලට එහෙම දැනෙන්න දෙන්නේ නැතුව ඇති. හරි ඔයාලට පණ වගේ ආදරය කරලා වියදම් කරනවානේ. ඒ සාමාන්‍ය දෙමාපියෝ මේ වගේ කාලවල නේද? අර අපි කියන්නේ රෝලක් වගේ කියලා. එහෙම තියෙනවා ගොඩක් සාමාන්‍ය ලංකාවේ. එහෙම පාර්ශ්වය තමයි වැඩි. එතකොට රැට පීස් එකක් හරි මොනවා හරි කන්න හිතුනොත් ඉතින් මේ වගේ කාලේ සමහරට හම්බෙන්නේ නැහැ. ඉන්නකො පඩි හම්බ වෙනකන් කියලා කියනවා. හැබැයි පුතේ 10 වෙනිදා පඩි වැටුණාට පස්සේ නේද? නිකන් රජ වුණා වගේ තමයිනේ. ඔය ගන්න තියෙන පෑන් පෙට්ටියක්, පැන්සල් පෙට්ටියක් ඊට පස්සේ නේද පීසා හට්ටයක් වගේ, කොත්තුවක් වගේ රැට නේද? බලන්න ගෙදර ආර්ථිකය ඔයාට බලපෑම් කරන හැටි. ගෙදර මිනිස්සුන්ගේ, ගෙදර අම්මගේ තාත්තගේ, සහෝදර සහෝදරියන්ගේ සාමාන්‍යයෙන් නේද? දැන් ලොකු අයියලා අක්කලා ඉන්නවනම් නේද? සාමාන්‍ය අයියලා වැඩ රස්සා කරන අයියලා අක්කලා ඉන්න නංගිලා මල්ලිලා ටිකක් හොඳයි. හරි. ඒ ගොල්ලෝ ඉන්නවනම් එයාලට අර පඩි හම්බෙන දවසට නිකන් මොනවා හරි නේද? හම්බෙනවා. බලන්නකෝ ඒ ආර්ථිකය ඔයාලට බලපෑම් කරලා තියෙන හැටි. ඒ වගේ තමයි පුතේ රටක ආර්ථිකයත් ඒ රටේ ඉන්න ව්‍යාපාරවලට බලපාන. මේ තන්නකො මේ ගෙදර ආර්ථිකේ ගෙදර ඔයාට බලපානවා වගේ රටේ ආර්ථිකේ ව්‍යාපාරවලට බලපාන.
කොහොමද බලපාන්නේ කියලා අපි උදාහරණයක් එක්ක දැන් බලන්නයි යන්නේ. මේක හොඳට අහගෙන ඉන්න මේක හරි වටිනවා. මේකෙන් සමහර කොටස් අහනවා. මේකේ ඉඳ අහගෙන ඉන්න. හරි. මේකේ ඉඳ අහගෙන ඉන්න මේකෙන් සමහර කොටස් අහනවා. හරි. කොහොමද බලපාන්නේ? හරි. ලියා ගන්න ආර්ථික පරිසරය යටතේ මෙන්න මෙහෙම. ආර්ථික පරිසරය යටතේ මෙහෙම ලියා ගන්න. ආර්ථික පරිසරය යනු ආර්ථික පරිසරය යනු ආර්ථික පරිසරය යනු ව්‍යාපාර කෙරෙහි බලපාන ආර්ථික සාධක ආර්ථික සාධක ඇතුළත් පරිසරයයි ආර්ථික සාධක ඇතුළත් පරිසරයයි ඊට පස්සේ පුතේ ලියා ගන්න මෙන්න මෙහෙම රටේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙවන්නේ සිද්ධ කරන්නේ ආණ්ඩුව විසින්. ඔයාලා මෙහෙම ලියන්න එපා. ඔයාලා දිගට ලියා ගන්න එපා. ඔයාලා මෙහෙම ලියන්න. අන්න හරි. ඉතින් ලියුවා කියලා. ආණ්ඩුව විසින්. ඔබවන් එළිය පාණ්ඩුව කියලා. ආණ්ඩුව විසින්. රටේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙවන්නේ ආණ්ඩුව විසින්. ඒතකොට ආණ්ඩුව තමයි පුතේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙවන්නේ. රටේ ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙවන්නේ ආණ්ඩුව විසින්. හරි. ආණ්ඩුව විසින්. හරි. දැන් පුතේ ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙවන්නේ කවුද? ආණ්ඩුව. දැන් ගෙදර සල්ලි වියදම් කරන ඒවා පිළිබඳ තීරණ ගන්න ඔයාද? මේ සමාජලාට බැනුනුත් අහනවානේ. ඇයි? සල්ලි ගස් වලින් කඩනවා කියලා හිතන් ඉන්නේ. එහෙම අහනවනේ සමහරලාවට. එන වාට තීරණ ගන්න බෑනේ. ගෙදර ආර්ථිකය පිළිබඳ තීරණ ගන්න අම්මා තාත්තා. ඒ වගේ රටක ආර්ථිකය පිළිබඳ තීරණ ගන්න ආණ්ඩුව. ඒතර මේ පොලි අනුපාතය කියන්නේ මොකක්ද? ලියා ගන්න පොලි අනුපාතය. බැංකු තැන්පතු සඳහා ලබා දෙන හා ණය සඳහා
ණය සඳහා අය කරන පොලි අනුපාතයයි. ණය සඳහා අය කරන පොලි අනුපාතයයි. ණය සඳහා අය කරන පොලි අනුපාතය. බැංකු තැන්පතු සඳහා ලබා දෙන හා ණය සඳහා අය කරන පොලි අනුපාතය. පොලි අනුපාතය. පොලි අනුපාතයක් කියලා කියන්නේ. දැන් සරලව ගත්තොත් එහෙම පුතේ ගන්නකො මේ බැංකුවක් කියලා. හරි. බලන්න ඉන්නේ පස්සේ ලියා ගන්න. දැන් බලන්න. මේ බැංකුවට මෙන්න මේ කියන ව්‍යාපාරය. මේ බැංකුවක් මෙන්න මේ කියන බැංකුවට මෙන්න මේ කියන ව්‍යාපාරේ සල්ලි දානවා, තැන්පත් කරනවා කියලා අපි කියන්නේ. බැංකු account එකට දානවා. ඒතකොට හිතන්නකෝ 100ට 10ක පොලියක් ගෙවනවා කියලා. බැරිලාවත් මේ පොලි ප්‍රශතය වැඩි වෙන්න ව්‍යාපාර තව තව වැඩියෙන් සල්ලි දානවා. ඒතර මේ බැංකු වලින් සමහරවිට ව්‍යාපාර පුතේ ණය ගන්නවා. ඒක නම් බැංකු ණය කියලා. මේ ණය වලට පොලියක් අය කරනවා. අපි කියමු 120ක් අය කරා කියලා. ඒතර මේ 120 කියන පොලිය අඩු වෙන්න ව්‍යාපාර ගණන ණය අඩුයි. නේ? අපිට දැන් මේක මෙහෙම කියයි. මේක ලියා ගන්නකො ලියාගෙන ඉවර කරන්නකො. පොලිය කොහොමද බලපාන්නේ කියලා මම ආයෙ පොඩ්ඩක් chart එකක් විදිහට කියලා දෙන්න ඔයාලට. chart එකක් විදිහට කියලා දෙන්න. ලියා ගන්නකො ලියාගෙන ඉවර කරන්නකො. chart එකක් විදිහට ලියලා දෙන්න. හරි. ලියලා ඉවරයි නේ. දැන් මෙහෙම හිතන්නකෝ පුතේ. බැංකු ණය වලින් අය කරන පොලිය අඩු කරනවා. ආණ්ඩුව තීරණය කරලා බැංකු ණය වලින් අය කරන පොලිය අඩු කරනවා. පොලිය අඩු කරද්දි මොකද වෙන්නේ? පොලිය අඩු කරද්දී ණය ගැනීම වැඩි වෙනවා. ණය ගැනීම වැඩි වෙනවා. ව්‍යාපාරිකයෝ ණය ගත්තාම ව්‍යාපාරිකයෝ ගාව තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ව්‍යාපාරිකයෝ ගාව තියෙන මුදල් වැඩි වෙනවා. ව්‍යාපාරිකයෝ ගාව තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ ආයෝජන වැඩි වෙනවා. ව්‍යාපාරිකයන්ගේ ආයෝජන වැඩි වෙනවා. ආයෝජන කියන්නේ පුතේ ව්‍යාපාරවලට යොදවන දේවල් වැඩි වෙනවා. පොලිය අඩු කරද්දී ව්‍යාපාරිකයෝ වැඩියෙන් ණය ගන්නවා. පොලිය අඩුයිනේ. ණය ගන්නවා කියන්නේ සල්ලි. ඒ කියන්නේ සල්ලි වැඩි වෙනවා. සල්ලි වැඩි වෙනවා කියන්නේ පුතේ ආයෝජන වැඩි වෙනවා. ආයෝජන වැඩි වෙනවා. හරි. ආයෝජන වැඩි වෙනවා. ආයෝජන වැඩි වෙනවා කියලා කියන්නේ ව්‍යාපාර දියුණු වෙනවා. ව්‍යාපාර වර්ධනය වෙනවා. ඒ ව්‍යාපාර වලටනේ මේ සල්ලි යොදවන්නේ. ව්‍යාපාර වර්ධනය වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරවල ලාභ ඉහළ යනවා. ව්‍යාපාරවල ලාභ ඉහළ යනවා. එන්න මේ කියන දේවල් වෙනවා. හරි. දැන් මේ වෙන්නේ පුතේ බැංකු ණය පොලිය අඩු වෙද්දි බලන්න. බැංකු ණය පොලිය අඩු වෙද්දි මොකද වෙන්නේ කියලා. බැංකු ණය පොලිය අඩු වෙද්දි මේ වෙන දේවල් බලන්න.
බැංකු ණය පොලිය අඩු වෙද්දී ණය ගැනීම වැඩි වෙනවා. මිනිස්සු ණය ගන්න එක වැඩි. ණය ගන්න එක වැඩි වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරවල මුදල් ප්‍රමාණයත් වැඩි වෙනවා. ව්‍යාපාරවල මුදල් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ආයෝජන වැඩි වෙනවා. ආයෝජන වැඩි වෙනවා කියලා කියන්නේ ව්‍යාපාර වර්ධනය වෙනවා. තව තව යොදවනවානේ. එහෙම වුණාම ව්‍යාපාරවල ලාභ ප්‍රමාණය ඉහළ යනවා. ව්‍යාපාරවල ලාභ ප්‍රමාණය ඉහළ යනවා. ඔය කියන සාධක ටික මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙනවා. ඔය කියන සාධක ටික ක්‍රියාත්මක. හරි. අපි යමු ඊළඟට. ඊළඟ එකට. දැන් පැහැදිලිද පුතේ පොලි අනුපාතය කියන එක? පොලි අනුපාතය කියන එක පැහැදිලිද? කියන්න බලන්න. පොලි අනුපාතය කියන එක පැහැදිලිද? තේරුණාද කියලා කියන්න බලන්න පොලි අනුපාතය කියන්නේ. පොලි අනුපාතය කියන එක පැහැදිලිද තේරුණාද කොහොමද කියලා කියන්නේ. කියන්න බලන්න බැටිව පැහැදිලිද තේරුණාද කොහොමද පොලි අනුපාතය කියන එක. තේරුණාද බැටිව? හරි. අපි යනවා පුතේ ඊළඟ එක උද්දමනය. උද්දමනය කියන වචනේ ඔයාලා අහලා තියෙනවනේ. තමනෙන් උද්දමනය කියන එක හොඳ තත්ත්වයක්ද නරක තත්ත්වයක්ද? ඈ? සාමාන්‍යයෙන් උද්දමනය කියන එක හොඳ තත්ත්වයක්ද නරක තත්ත්වයක්ද? උද්දමනය කියන වචනේ අහලා තියෙනවා. නරකයි. පුතේ උද්දමනය කියන්නේ භාණ්ඩ හා සේවා අලෙවියේදී තීරණය වන පොදු මිල ගණන්. පොදු මිල ගණන් කියන්නේ මොනවද පොදු මිල ගණන් කියන්නේ? පොදු මිල ගණන්. මොනවද පුතේ පොදු මිල ගණන් කියන්නේ? හරි. පොදු මිල ගණන්. මොනවද පොදු මිල ගණන් කියන්නේ? භාණ්ඩවල මිල. භාණ්ඩවල මිල. ඒතර භාණ්ඩවල මිල තමා පුතේ පොදු මිල ගණන් කියන්නේ. ඒ පොදු මිල ගණන් අඛණ්ඩව ඉහළ යනවා. අඛණ්ඩව ඉහළ යනවා නම් අපි ඒකට කියනවා පුතේ උද්දමනය. අපි ඒකට කියනවා උද්දමනය. උද්දමනය කියන්නේ. භාණ්ඩ හා සේවාවල මිල අඛණ්ඩව ඉහළ යනවා. අපි ඒකට කියනවා උද්දමනය. අඛණ්ඩව ඉහළ යනවා. දැන් උද්දමනය කොහොමද ව්‍යාපාරවලට බලපාන්නේ? ප්‍රශ්නයක් නේ. උද්දමනය ව්‍යාපාරවලට බලපාන්නේ ආකාර කීපයක්. දැන් 2020 වගේ කාලේ මතකද සබන් කෑල්ල එක මිල ගණන් කීයද කියලා. මතක ළමයි කියන්න. 2020ක විතර මතකයි. සබන් කෑල්ල එක මිල කීයද? 60යි නියමයි.
දැන් මිල කීයද? තමන් ගන්න ළමයි කියන්න බලන්න දැන් සබන් කෑල්ලක මිල කීයද? ගන්න නැති ළමයි කියන්න එපා. 150යි. පුතේ 200 ගන්නවත් ගියානේ. දැන් අඩු වෙලා ටික. ඒකට මේ 60ක විතර තිබ්බ එක එක දිගට ඉහළ ගියා. අර මේ ඩොලර් ප්‍රශ්නත් එක්ක නේද? 60ට තිබ්බා පුතේ එක දිගට ඉහළ ගියා. මෙන්න මේ ඉහළ යාම හරිම අසාමාන්‍ය දැන්. ඒක ප්‍රශ්නයක් අන්න. අන්නේ ප්‍රශ්නේ තමයි මේ පොදු මිල උද්දමනය කියලා කියන්නේ. එම භාණ්ඩ හා සේවාවල පොදු මිල ගණන්. කියන්නේ පොදු මිල මට්ටම ඉහළ යන්න ඒක ව්‍යාපාර වලට බලපාන. හරි. ඊළඟට ආදායම් ව්‍යාප්තිය. ඉතින් ලියා ගන්න. ආදායම් ව්‍යාප්තිය. රටක ජාතික ආදායම එරට ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරය ආදායම් ව්‍යාප්තියයි. රටක ජාතික ආදායම එරට ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරය ආදායම් ව්‍යාප්තියයි. ආදායම් ව්‍යාප්තිය කියන්නේ ඒ රටේ කොහොමද ආදායම් බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. හරි. පැහැදිලි? දැන් රටේ ආදායම බෙදිලා ගිහිල්ලා තියෙන හැටි කොහොමද පුතේ ව්‍යාපාරයට අදාළ වෙන්නේ? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මෙහෙම කිව්වා කියලා ප්‍රදේශවල දැන් අඩි සාමාන්‍ය ෆිසිකල් පන්තියක වගේ නම් පුතේ මේ පන්තිය තියෙන පැත්ත බලලා උදාහරණ කියන්න පුළුවන්. මොකද වෙන පැති වලින් ඉන්නේ නැහනේ. හැබැයි මේ සමහර ඔන්ලයින් පන්ති එහෙම සමහර පැති උදාහරණ වල ගන්න බෑ. සමහර පැති වල ළමයි ඉන්නකොට අවුල්නේ. නේද? ලොකු අවුලක් ගන්න එපා උදාහරණයකට ගන්න. හරි. දැන් ඔයාලා දැකලා තියෙනවනේ මේ කොළඹ තියෙනවා මේ ගෝල්පේස් මෝල් එක කියන පුතේ වෙළඳ සංකීර්ණය. දන්නවනේ. දැන් අපි ගෝල්පේස් වගේ මෝල් එකක් කියන්නේ වෙළඳ සංකීර්ණයක් දෙහියත්ත කණ්ඩිය වගේ පැත්තට ගිහුවොත්. දෙහියත්ත කණ්ඩිය ළමයි ඉන්නව නම් තරහ වෙන්න එපා ඈ. අපි වැඩිල ගියොත් තමයි. හරිද? දෙහියත්ත කණ්ඩිය ගැහුවොත්. ඒ වෙළඳ සංකීර්ණයට වෙළඳාමක් තියෙයිද? මිනිස්සු නම් එයි. වෙල ෆොටෝ එකක් ගහගෙන යයි. හරි මේ වගේ වෙළඳසැලකින් බාන්න ගනී. නිකන් හිතන්න. කොළඹ ගෝල්බේස් එකේ වගේ ගෝල්බේස් එකේ තියෙන ගෝල්බේස් මෝල් එක වෙළඳ සංකීර්ණය වගේ වෙළඳ සංකීර්ණයක් දානවා දෙහියත්ත කණ්ඩි. අර ගෝල්බේස් එකේ මෝල් එකේ තියෙන කඩසාප්පු ටික ගිහලා දානවා මේ දෙහියත්ත කණ්ඩේ කඩසාප්පු. එතන මෝල් එකේ. මේ මිල ගණන්. මේ සාමාන්‍යයෙන් ෂූස් එකක් යනවා 12000 13000. ගණීද මිනිස්සු. කොළඹ ගන්නවා. දෙහියත්ත කණ්ඩිට ඇති ගන්නේ නෑ. ඔයි මොකද හේතුව? දැන් දෙහියත්ත කණ්ඩි ළමයි කියනවා නෑනේ අපි ගන්නවා කියලා කියන්න පුළුවන් හැබැයි ගන්න නෑ. හේතුව තමයි පුතේ ඒ පැත්තේ ආදායම අඩුයි. අර කොළඹ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට වඩා. කොළඹ ප්‍රදේශය මූලික කරගෙන ඔය ඒ ඉන්නේ කොළඹ ඉන්නේ දෙහියත්ත කණ්ඩිය පොළොන්නරුව ආනමඩු පැතිලින් ආ මිනිස් තමයි ඈ. කොළඹ කියලා හිටියට වෙනම කතාවක්. හරිද? කොළඹ ඉන්නේ තේ මිනිස් තමයි. හැබැයි ඒ කොළඹ ඒරියා එකකින් මිනිස්සුන්ගේ ආදායම වැඩි. ඒ හින්දා යාලා මිල ගණන් වැඩි භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනවා. පරිභෝජනය කරනවා කියන්නේ පාවිච්චි කරනවා. හැබැයි
අපි දෙයයත් කණ්ඩිය පොළොන්නරුව ඒ ආශිත යම් දුෂ්කර පැති කියලා හඳුන්වන්නේ. ඒවා දුෂ්කරයි කියලා හඳුන්වන්නේ කොහොමද කියලා නම් පාරවල් පැත්ත ගත්තොත් එහෙම නේද? ඒ වගේ කොළඹින් පිට ප්‍රදේශවලට ගියොත් එහෙම අර වගේ වෙළඳ සංකීර්ණයක් තුල භාණ්ඩ මිලදී ගන්න තරම් මුදල් තියෙන පාරිභෝගිකයෝ හරිම අඩු. නෑ නෙමෙයි අඩු. ඒකට හේතුව තමයි රටේ ආදායම් ව්‍යාප. රටක ආදායම බෙදිලා ගිහිල්ලා තියෙන හැටි ව්‍යාපාර වලට බලපාන. රැකියා නියුක්තිය. උතේ මෙතෙන් නම් පටන් ගන්නෑ. රැකියා නියුක්තිය. රටක රැකියා අපේක්ෂා කරන සියලු දෙනාටම ගැළපෙන රැකියාවක් ලැබේ නම් එය පූර්ණ රැකියා නියුක්තියක් ලෙස හැඳින්වෙනවා. දැන් රැකියා නියුක්තියක් පුතේ බලපානවා. හරි. කොහොමද රැකියා නියුක්තිය බලපාන්නේ? කොහොමද රැකියා නියුක්තිය බලපාන්නේ ගත්තොත් එහෙම අපි දන්නවා දැන් විශේෂයෙන්ම මේ අපි හිතමුකෝ ගාමන්ට් එකක් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගමු. ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගමු. පුතේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් අනිවාර්යෙන් අපි දාන්නකොට ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවට සේවය කරන්න සේවකයෝ ඉන්නවද නැද්ද කියන කාරණේ බලලා තමයි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දාන්න වෙන්නේ. ඒට හේතුව තමයි මොනවද? රැකියා නියුක්තිය. ඊළඟට ජාත්‍යන්තර සම්බන්ධතා. හොඳ උදාහරණයක් අරන් පැහැදිලි කරන්න පුළුවන් වර්තමාන වෙලා තියෙන ප්‍රශ්නිකුත් එක්ක මේ ගන්න. හරි. ගන්න බලන්න. ජාත්‍යන්තර සම්බන්ධතා. යන්න රටක් තවත් රටක් සමග පවත්වන සම්බන්ධතා. ජාත්‍යන්තර සම්බන්ධතා ලෙස හැඳින්වෙනවා. ඒකට පුතේ උදාහරණ ලියා ගන්න. ජාත්‍යන්තර සම්බන්ධතා කියන එකට උදාහරණ ලියා ගන්න. ජාත්‍යන්තර සම්බන්ධතා කියන උදාහරණය වෙළඳ ගිවිසුම් වෙළඳ කලාප මේ වගේ උදාහරණ ලියා ගන්න. වෙළඳ ගිවිසුම් වෙළඳ කලාප ඒ වගේ උදාහරණ ලියා ගන්න. වෙළඳ ගිවිසුම් වෙළඳ කලාප ඔය වගේ උදාහරණ ලියා ගන්න. හරි. පුතේ ජාත්‍යන්තර සම්බන්ධතා දැන් ව්‍යාපාර වලට බලපාන්නේ කොහොමද? තාම පැහැදිලි වර්තමාන උදාහරණයකින් පැහැදිලි කරොත්. පුතේ දැන් නිවුස් වල පින්නුව මතකද? දැන් ඇමරිකාව පුතේ ඇමරිකාවට තමයි අපි අපේ රටේ නිෂ්පාදනය කරන ඇඟලුම්. ඇඟලුම් කියන්නේ මොනවාද? රෙදි නිෂ්පාදනය. ගාමන්ට් වල මහන්නේ. ගාමන්ට් වල නේද? ඔය නැන්දලා මහන්නේ. ඇඟලුම් නිෂ්පාදනය. හරි. ඒවා ගොඩාක් යවන්නේ පුතේ ඇමරිකාවට.
ඇමරිකාවට තමයි යවන්නේ ගොඩක්. යුරෝපයටත් යවනවා ඇමරිකාවටත් යවනවා. මේ ඇමරිකාවට යවන ඇඟලුම් වලට දැන් පුතේ ඇමරිකාව ගහනවා 144ක බද්දක් කියලා ඔයාලට නිවුස් වල ඇහුණාද? 144ක බද්දක්. මේ 144 බද්ද දැන් මොකද වෙන්නේ? ආනයනික බදු මත ඒගොල්ලෝ අය කරනවා කියලා තමයි ඇමරිකාව අනවුන්ස් කරේ. හරි. ඇමරිකාව අනවුන්ස් කරනවා ආනයනික බදු මත අය කරනවා. හරි. 144ක බද්දක් ගහන්න. ඒතර දැන් එහෙම බද්දක් ඇමරිකාව අය කරද්දී ඒ භාණ්ඩයේ මිල මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඇමරිකාව ඇතුලේ භාණ්ඩයේ මිල විකුණන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම වැඩි වෙද්දී මේ භාණ්ඩය මිලදී ගන්න ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මිලදී ගන්න ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. හරි. මිලදී ගන්න ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එතකොට ඇමරිකාවට ඇඟලුම් යවන අපේ ව්‍යාපාරවලට පුතේ ඒක බලපානවා. බලන්න. ජාත්‍යන්තර සබඳතා බලපාපු විදිහ. ඒතකොට දැන් අපිට මේ ජාත්‍යන්තර සබඳතා උපයෝගී කරගෙන මේ 144ක බද්ද අඩු කරගන්න. ඇති කරගන්න බෑනේ කොහොමද බද්දක් අය කරනවනේ. අඩු කරගන්න පුළුවන් නම් ඒක ආර්ථිකමය වශයෙන් අපේ ව්‍යාපාරවලට බලපාන. ආර්ථිකමය වශයෙන් අපේ ව්‍යාපාරවලට බලපාන. ඉතින් උතන ප්‍රශ්න කීපයක් එනවා ඕක අඩු කරගන්න. එකක් තමයි අපිට විතරක් නෙමෙයි මේ බද්ද පනවන්නේ. මේ බද්ද රටවල් ගණනාවකට පනවනවා. විශේෂයෙන්ම ඇමරිකාවට භාණ්ඩ යවන රටවල් ඔක්කොගෙම වගේ අය කරනවා. ඒතොර අපේ රටට විශේෂ සැලකිල්ලක් දක්වන විශේෂයෙන්ම මේ ළඟදී ඉතාම ව්‍යසනයකට ලක් වෙච්ච මැලේසියා මේ මියන්මාරෙන් පවා අය කරා. අපේ රටට මේ බදු සහනයක් කියලා දුන්නොත් යාලට ඒක හැම රටකටම දෙන්න වෙනවා. එහෙම එකකුත් තියෙනවා. ඒකට අපිට මේ ප්‍රශ්නෙත් එක්ක අපි කොහොම රටක් හැටියට උත්සාහ කරන්න ඕනි මේ 144 බද්ද අඩු කරගන්න. මොකද මේක අඩුවීම අපේ රටේ නිෂ්පාදන වලට මාර වැදගත්. අපේ රටේ නිෂ්පාදන වලට මාර වැදගත්. හරි. ජාත්‍යන්තර සබඳතා. හරිද? ඊළඟට පුතේ අන්තිම එක කලින් එක විදේශ විනිමය අනුපාත. පුතේ විදේශ විනිමය අනුපාතය කියන්නේ යම් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වෙන අනුපාතය. රුපියලට ඩොලර් එක කීයද? රුපියලට ඩිනාර් එක කීයද? විදේශ රටක සහ දේශීය මුදල් ලේඛකය අතර තියෙන සම්බන්ධය. ඉතුරු පුද්ගලයන් තම ආදායමෙන් පරිභෝජනය සඳහා වැයෙනකොට තබා ගන්නා කොටසයි. රටක ඉතුරුම් වර්ධනය වන විට ආයෝජනය සඳහා යෙදිය හැකියි. පුතේ ඉතුරුම් කියලා කියන්නේ ඔයාලගේ අම්මලා තාත්තලා සහ ව්‍යාපාරිකයෝ වියදම් කරන්නේ නැතුව ඉතුරු කරගන්න කොටස. ඉතුරු කරගන්න ප්‍රමාණය. හරි. දැන් මෙන්න මේ කොටස් ටික තේරුණාද කියලා කියන්න බලන්න. ප්‍රශ්න තියෙන ළමයි ආය අහන්න. පොලි අනුපාතය, උද්ධමනය, ආදායම් ව්‍යාප්තිය, රැකියා අනුපාතය, ජාත්‍යන්තර සබඳතා මේ දේවල් ටික තේරුණාද ගැටලු තියෙනවා. කියන්න බලන්න පුතේ. කියනවා නම් දාන්න. සර් මට අරක තේරුන්නේ නැහැ කියලා කියන්න අපි ආයෙ කතා කරමු. ප්‍රශ්න තියෙනවා නම් දාන්න බලන්න. මෙතන තේරුන්නේ නැහැ. කියන්න බලන්න. කොතනද එහෙම තියෙන්නේ කියලා කියන්න බලන්න පුතේ. තේරුණා. තේරුන්නේ නැති බබාලා ඉන්නවද? තේරුණා. තව කෝ කියන්නේ අපි අනිත් කටවට කො තේරුණා. හරි. පුතේ එතකොට අද අපි ඔතනින් සමුගන්න යන්නේ. අපි ඊළඟ සතියේ ඉතුරු කොටස් ටික බලමු. කොහොමත් ඊළඟ සතියේ නම් පාඩම අවසන් වෙනවා. අපිට තව පොඩි කොටසයි තියෙන්නේ. නිබන්ධන අඩුපාඩු ගමන් නිබන්ධන සමහර ළමයින්ට ලැබිලා තිබුණේ නැහැ. විශේෂ ප්‍රශ්න ඔය දවස් ආවා. ඒවත් එකේ සියල්ල ඊළඟ සතියේ වෙද්දී ඉවර වෙලා තියෙයි. ගොඩක් වෙලාවට ඔයාලට තුන්වෙනි පාඩමේ නිබන්ධනය හම්බෙලා තියෙනවා. හරි. එහෙනම් අපි අදට සමු ගන්නවා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ පැටව අපෙන් අහන්න.
එහෙනම් පුතේ දුස්සරණයි.